පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රතනයන් දෙකක්. මේ ගාථා රතනයන් ධම්මපද පාළියෙත් සංග්‍රහ වෙලා තියෙනවා. ඒ ගාථා රතනයන් දෙක තමයි අත්තම්හි ජාතම්හි සුඛා සහායා තුට්ටි සුඛායා ඉතරී තරේන පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහාන. පින්නතුනි මේ පළවෙනි ගාථා රතනයේ සරල තේරුම තමයි අත්තම්හි ජාතම්හි සුඛා සහායා. මෙතන සඳහන් කරන්නේ අපිට යම් කිසි කටයුත්තක් එළඹුණ කාලෙට යම් කාර්යයක් කරන්න තියෙන කාලෙට සහායට කවුරු හරි ඉන්නවනම් උදව්වට කවුරු හරි ඉන්නවනම් ඒක සැපයක්. සම්පත් ලැබෙන විට ඒ තව තවත් දියුණු කරන යාළුවෝ කොහොමත් අපිට බොහොම වටිනවා. තුට්ටි සුඛායා ඉතරී තරේන තමන් සතු ලද දෙයින් සතුටු වීම. පිනතුනි ලද දෙයින් සතුටු විය යුතුයි කියලා කියන්නේ යම් ප්‍රමාණයක්ද තමන්ට ලැබුණේ ඒ ප්‍රමාණයෙන් සතුටු වෙන්න. අනුන්ට ලැබුණ ප්‍රමාණය දිහා කවදාවත් ඊර්ෂ්‍යා සහගතව හෝ ලෝභ සහගතව බලන්න එපා කියලා කියනවා. පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි. පින්නතුනි මෙතන ජීවිත සංකයම්හි අපේ ආයුෂය යම් කාලයක ගෙවිලා යනවාද? පුඤ්ඤං සුඛං ආයු අවසාන වෙන කාලෙට අපිට සැපේට තියෙන්නේ අපි කරගත්ත පින විතරයි. ඒ පින පිළිබඳව හිතලා තමයි අපි සතුටු වෙන්නේ. සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහාන. එතන සඳහන් කරනවා දුක නැතිවීම සැපයක්. සඳහන් කළා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ ආදී නොයෙක් දුක්ඛයන් ජීවිතයට එළඹෙන්නේ නැත්තම් දුකින් තොරනම් ඒ ජීවිතේ හැමදාම ඒක සැපවත් ජීවිතයක්. දෙවනි ගාථා රතනයත් සඳහන් කරනවා සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා සුඛා සාමඤ්ඤතා ලෝකේ අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා. සඳහන් කරනවා මව කෙරෙහි මනාව පැවැත්ම සැප. ඒ කියන්නේ මවට සැලකීම සැපයක්. අතෝ පෙත්තේයතා සුඛා. ඒ වගේම තමයි පියාට සැලකීමත් සැපයට හේතුව. සුඛා සාමඤ්ඤතා ලෝකේ එහෙම සඳහන් කරන්නේ මහණුන් කෙරෙහි පිළිවෙලින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා ආර්ය වූ සංඝ ශාසනය වෙනුවෙන් යම් කෙනෙක් මනාව පිළිපදිනවා නම් ඒක ඊටාම උසස් සැපයක්. අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා බ්‍රහ්මඤ්ඤතා සුඛා පව් බැහැර කළ උතුමන් වහන්සේලා. ඒ කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සැලකිලි දැක්වීම හිත සුව එළවයි කියලා සඳහන් කරනවා. මහණුන් කෙරෙහි මහාන පිළිවෙත් ඇති බව සැපයක්. බ්‍රහ්මඤ්ඤතා කියලා කිව්වේ ඒකයි. පැවිද්දා ළඟ පැවිදි ප්‍රතිපදාව තියෙනවා නම් දෙවි බඹුන් පවා එවන් පැවිද්දන්ට වන්දනා කරනවා. එවන් පැවිද්දෝ ලෝකයට මහත්
ආශිර්වාදය. මේ වාගේ ගාථා රතනයන් දෙකක් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. කාටද? මේ ගාථා රතනයන් දේශනා කළේ මාරයට පින්නතුනි. වසවර්ති මාරයට තමයි මේ ගාථා රතනයන් දේශනා කරන්නේ. ඒ මොන වාගේ අවස්ථාවක කොයි වාගේ හේතුවක් නිසාද? එක දවසක් බුදුරජාණන් වහන්සේ විවේකීව වැඩ ඉන්න වෙලාවක භාග්‍යතුන් වහන්සේට වැටහෙනවා, භාග්‍යතුන් වහන්සේ හිතනවා සමහර රජවරු මිනිස්සුන්ට ගොඩාක් කරදර කරනවා. මිනිස්සුන්ට පහර දෙනවා. පහර කෑමට ලක් කරනවා. නොයෙක් දඬුවම් කරනවා. බදුබර මිනිස්සුන්ට දරන්න බැරි තරම් පනවනවා. ඉතින් මේ වගේ නොයෙක් ආකාරයෙන් මිනිස්සුන්ට වද හිංසා ඇති වෙන විදිහටම තමයි රාජ්‍ය පාලන කටයුතු කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හිතනවා මිනිස්සුන්ට මේ වාගේ කරදර කම්කටොළු වලට මූණ දෙන්න මග හදන්නේ නැතුව ඊටාම ධාර්මිකව රටවැසියා සනසමින් සතුටු කරවමින් රාජ්‍ය කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ සිතුවිල්ල මාරයා බලාගෙන ඉන්නවා. බලන්න එතකොට නිතරම මාරයා අපි දිහාම බලාගෙන ඉන්නවා වගේ. ඒ මොහොතේම භාග්‍යතුන් වහන්සේ ළඟට එළඹෙනවා. භාග්‍යතුන් වහන්සේ ළඟට එළඹිලා මාරයා කල්පනා කරන්නේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දැන් රාජ්‍ය පාලනය ගැන හිතනවා. මාරයා සතුටු වෙනවා භාග්‍යතුන් වහන්සේ දැන් රාජ්‍ය පාලනයට යයි කියලා. මොකද සතුටු වෙන්නේ රාජ්‍ය පාලනයට යෙදුනොත් ප්‍රමාදී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ප්‍රමාදී පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන්නේ නිවනින් දුරස් වෙනවා. එහෙනම් මේක හොඳම අවස්ථාවයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ප්‍රමාදී පුද්ගලයෙක් බවට පත් කරන්න. ඔහුට ඇතිවෙන සිතුවිල්ලම පෞකාරයි. නික්ලේශී භාග්‍යතුන් වහන්සේ කියන කාරණාවවත් මේ වෙලාවේ අවබෝධයක් නෑ වගේ තමයි හිතන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝම අගී. බොහෝම වටිනවා ස්වාමීනි. මිනිස්සුන්ට කරදර නොකර රාජ්‍ය පාලනයක් යම් කෙනෙක් කරනවා නම් ඒ රාජ්‍ය පාලනය හරි ශ්‍රේෂ්ඨයි. ස්වාමීනි එවන් රාජ්‍ය පාලනයකට යන්න කියලා. මොකද පින්නතුනි රජවරුන්ට කවදාවත් ඇතිවීමක් නැහැ. සෑහීමකට පත් වෙන්නේ නැහැ රජෙක් කවදාවත්. කොච්චර තිබුණත් තවත් ලැබෙනවා නම් තවත් කැමතියි. රට්ටපාල මහරහතන් වහන්සේ මේ ගැන කෝරව්‍ය රජුන්ට පැහැදිලි කරනවා. මහරජ ඇතිවීමක් නෑ අපට කියලා. එතකොට රජු සඳහන් කරනවා ස්වාමීනි ඇයි එහෙම කියන්නේ? මට ඕන තරම් ධනෙ තියෙනවා. මට ඕන තරම් සැප සම්පත් තියෙනවා. ඉතින් අපිට ඇතිවීමක් නෑ කියලා කියන්නේ. ඉතින් මේ වගේ කාරණාවක් කියහම රට්ටපාලයන් වහන්සේ සඳහන් කරනවා මහරජ විශාල රාජ්‍යයක් නුඹට තියෙනවා කියලා හිතුණට මහ විශාල ධනස්කන්ධයක් නුඹට තියෙනවා කියලා හිතුණට මේවා මට ඇති කියලා හිතාගෙන හිටියට කිසියම් විශ්වාස කටයුතු පුද්ගලයෙක් නුඹට ඇවිල්ලා කීවොත් මහරජතුමනි අහවල් දිහාවේ අපට යටත් කරගන්න පුළුවන් රජෙක් නැති අරාජික රාජ්‍යයක් තියෙනවා. ඕනනම් රාජ්‍යයට ඇඳගන්න පුළුවන් කියලා කීවොත් මහරජ නුඹ ඒ ප්‍රදේශයේ නුඹේ රාජ්‍යයට එකතු කරගන්නවද නැද්ද කියලා ඇහුවා. එකතු කරගන්නවා ස්වාමීනි.
ඒ ප්‍රමාණයත් එකතු වුණාම කෝරව්‍ය රජුරුවන්ගේ බල ප්‍රදේශයේ තවත් විශාල වෙනවා. ඉතින් මේ විදිහට උතුරු ප්‍රදේශයේ, දකුණු ප්‍රදේශයේ, බටහිර ප්‍රදේශයේ මේ වාගේ යටත් කරගන්න පුළුවන් රාජ්‍යයන් තියෙනවා නම් මොකද කරන්න කියලා අහපුවම කියනවා අල්ල ගන්නවා කියලා. එතකොට අහනවා රහතන් වහන්සේ මහරජය. තවත් විශ්වාස කටයුතු පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා සාගරයෙන් එහා පැත්තේ අපිට යටත් කරන්න පුළුවන් භූමියක් තියෙනවා කියලා සඳහන් කරාම නුඹ ඒ භූමියත් යටත් කරගන්නවද? මෙච්චර රාජ්‍යයක් තියෙනවා මට මේ ඇති නැවත එපා කියලා කියනවද කියලා ඇහුවා. මොනවා අහනවද ස්වාමීනි? සාගරයෙන් එහා පැත්තේ තියෙන ඒ රාජ්‍යත් එකතු කරගත්තාම කෝරව්‍ය රාජ්‍යරුවන්ගේ බල පරාක්‍රමය සාගරයෙන් මෙතරත් එතරත් දෙකේම තියෙනවා. ඒ ඉඳ මං ඒ රාජ්‍ය අල්ල ගන්නවා කිව්වා. මහරහතන් වහන්සේ අහනවා මහරජා ඕකට තමයි කියන්නේ කොච්චර තිබ්බත් මදි කියලා. මේක පින්නතේ රජුරවන්ට විතරක්ද වෙන්නේ? අපිට එහෙම වෙන්නේ නැද්ද? ඇති කියලා හිතෙනවද කවදාවත්? කවදාවත් හිතෙන්නේ නැහැ. දවසකට රුපියල් 100ක් හම්බ කරන කෙනෙක් ඒ රුපියල් 100න් ජීවත් වෙනවා. හැබැයි ඔහු හිතනවා මට 200ක් තිබ්බනම් මම මීට වඩා හොඳට ජීවත් වෙලා පින්කනුත් කරලා යුතුයකනුත් කරලා කීයක් හරි ඉතුරු කරනවා කියලා. පස්සේ කාලේ 200ක් ලැබෙන්න ගත්තාම ඔහුට හිතෙනවා තව 100ක් තිබ්බනම් කියලා. 1000ක් ලැබෙන්න ගත්තාම ඔහු කල්පනා කරනවා තව 1000ක් ලැබුණා නම් කියලා. 50000ක් ලැබුණාම ඔහු හිතන්නේ තව කීයක් හරි තිබ්බනම් කියලා. ලක්ෂයක් දැන් 100න් සෑහිච්ච පුද්ගලයාට දැන් ලක්ෂයක් මදි. ධනය ලැබෙන්න අපේ අවශ්‍යතාවය වැඩි වෙනවා. අපි ජීවත් වෙන්න උත්සාහ කරන ප්‍රමාණය ඉහළ යනවා. එදා රුපියල් 100ක් තිබ්බ කාලේ ගත්ත ආහාර දිහා දැන් බලන්නේවත් නැහැ. ඉතින් දැන් එදාට අවශ්‍ය වෙන විදිහේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගේදර උපකරණ මෙව්ව එනකොට ලක්ෂෙමදි. ඒ නිසා කොච්චර ධනය ලැබුණා ධනය ලැබෙන්න සත්වයාගේ තණ්හාව ඉහළ යනවා. මට දැන් නම් ඇති මේකයි මගේ සීමාව කියලා නවතින කවුරුවත් ඉන්නවද? කවුරුවත් නැහැ පින්නතුනි. ඒක අතීතෙත් එහෙමයි, වර්තමානෙත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. සමහර අය උපයලා තියෙන ධනෙ ඒවා ධාර්මික වෙන්න පුළුවන්, අධාර්මික වෙන්න පුළුවන්. සමහරලාට රටේ සමාජයේ සුභ සිද්ධිය සඳහා වෙන් කෙරුණ මිල මුදල් කොල්ල කාලා තියෙන හැටි, ගසා කාලා තියෙන හැටි අහන්න දැනගන්න ලැබුණහම මුදල් නැති අපිට හිතෙනවා මේ මිනිසුන්ට මෙච්චරත් ඕනේද කියලා. ඔහු තවත් ඒ වාගේ කොල්ල කෑම් කීපයක් කරා කියලා දැනගත්තහම මේ මුදල් වලට මොනවා කරනවද කියලා හිතෙනවා. නමුත් ඔවුන්ට ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. වාහනයක් නැති කෙනෙක් කල්පනා කරනවා මට පාපැදියක් තිබුණා නම් ඇති කියලා. හැබැයි පාපැදියක් ගත්තට පස්සේ ඔහුගේ ඊළඟ බලාපොරොත්තු යතුරු පැදියකට. යතුරු පැදියකින් යන ඔහු ඊළඟ බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා තව ටිකක් උසස් වාහනයක්. දැන් ඇත්තටම බලාපොරොත්තු වෙන මට්ටමේ වාහනයක්ම දැන් ගත්තා. සෑහීමකටපත් වෙනවද? සමහර තැනක සමහර වෙලාවට කෝටි ගණන් වටින වාහන 2-3ක් තියෙනවා. වැඩක් නැහැ. ගමන් යන්නේ එකක. අනිත් ඒවත් තියෙනවා. මට තියෙනවා කියලා සංකල්පයක් තියෙනවා. පින්නතුනි මොන තරම් ප්‍රණීත ආහාර පාන අපි ඉස්සරහ ගෙනල්ලා තිබ්බත් ඔක්කොම වළඳන්න පුළුවන්ද?
ඔක්කොම අනුභව කරන්න පුළුවන්. අපිට කෑමට වටින්නේ කුසට අල්ලන ප්‍රමාණය විතරයි. ඒත් ප්‍රණීත බව වැඩි වෙලා තවත් අනුභව කරන්න ගියොත් මොකද වෙන්නේ? ඊටාම කැමැත්තෙන් ප්‍රණීතව අනුභව කරපු ආහාරය අපිට අප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඒත් තව ටිකක් කොහොම හරි අනුභව කරන්න පටන් ගත්තොත් වමන යන්න පටන් ගන්නවා. ඒ වගේ එහෙනම් කුසේ අල්ලන ප්‍රමාණයට තමයි කෑම කන්නේ. අපිට කොච්චර ධනෙ තිබුණත් කොච්චර යාන වාහන තිබුණත් පින්නතුනි අවශ්‍යතාවයට වඩා ඒව අපි වියදම් කරන්නේ නැහැ. කෝටි ගණන් අවුරුදු ගණන් තැම්පත් කරලා තියෙනවා නමුත් කවදාවත් අරගෙන නැහැ. සමහර කෙනෙකුට ඉඩ කඩන් ගන්න ගියාමත් එහෙමයි. අක්කර 100 ගණන් තියෙනවා. වතු විශාල වශයෙන් තියෙනවා. සමහර ඉඩමකට සමහර වත්තකට ජීවිත කාලේ තවම ගිහිල්ලා නැහැ. යන්න වෙලාවකුත් නැහැ. යන්න උවමනාවකුත් නැහැ. නමුත් මට තියෙනවා කියන සංකල්පයක් මත ඉන්න මිනිස්සුන්ට තියෙන පුදුමාකාර තණ්හාවක්. අන්න ඒක නිසා මේ ඇතිවීමක් නැති බව දැනගන්න. තමන්ට නැත්තම් පුද්ගලයාට ඇතිවීමක් නැති බව දැනගන්න හොඳ නුවණක් තියෙන්න ඕනේ. සත්වයාගේ තෘෂ්ණාවේ සීමාවක් නැහැ. කොච්චර හම්බ කළත් ප්‍රමාණයක් තේරෙන්නෙත් නැහැ. මේ තෘෂ්ණාව නිමා වෙන්නෙත් නැහැ. මේ පස්සෙන් තව දිගට යනවා කියලා කියන්නේ මට විනාශයක් විතරයි කියන කාරණාව තේරුම් ගන්න පින්නදින හොඳ නුවණක් තියෙන්න ඕනේ. සමහර කෙනෙක් හරි හම්බ කරනවා කියන ක්‍රියාව මතම ඉඳලා සමහරට මැරිලා යනකම්ම දන්නේ නැහැ. බැරුව වැටෙනකම්ම දන්නේ නැහැ. වැටුණට පස්සේ නැගිටින්න බැරි වුණාට පස්සේ හොඳටම ඔත්පල වුණාට පස්සේ තමයි දන්නේ මට තවත් ගොඩක් දේවල් මේ ලෝකේ කරන්න තිබුණා කියලා. නමුත් දැන් ඒකක්වත් කරන්න පුළුවන්ද? සිල් රකින්න යන්න බෑ. බණ භාවනා කරන්න බෑ. මේ වගේ ගුණ ධර්ම වල යෙදෙන්න දැන් බෑ. දැන් බැරි වුණාට පස්සේ කරගත යුතුයි කියලා දැඟලුවට වැඩක් තියෙනවද? දැඟලුවට වැඩකුත් නැහැ. අන්න එහෙමනම් සත්වයාගේ තෘෂ්ණාවේ සීමාවක් නැහැ කියන කාරණාව දැනගෙන එතනින් නතර වෙලා තමන් පින්කම් කරන්න පටන් ගන්න ඕනේ. කවදා හරි ඇති වෙනකන් හම්බ කරන්න ගියොත් මැරෙනකන් හම්බ කළත් ඇති නම් වෙන්නේ නැහැ. නුවණැත්තා මේක දැනගෙන ඊළඟට පින් කරන්න පටන් ගන්නවා. පින්නතුනි රජවරු අහිංසක මිනිස්සු මරවනවා ගහනවා ගස්සවනවා කරදර කරවනවා. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ රාජ්‍ය පාලනය කරන හැටි දන්නේ නැති නිසා. රාජ්‍යයක් පාලනය කරන්නේ කොහොමද කියන එක මේ නිර්මල ධර්ම පර්යාප්තිය තුළ මනාව දේශනා කරලා තියෙනවා. ඒ නියම ක්‍රමය දන්නේ නැති වුනහම මෙන්න මේ වාගේ කරදර උපද්‍රව වලට පැමිණවීම සිද්ධ කරනවා. එහෙම නැතු ඊටාම ධාර්මිකව රජවරු රාජ්‍ය පාලනය කරලා තියෙනවා. හොරෙක් අහු වුනහම කවදාවත් දඬුවම් කරලා නැහැ. හොරා ගෙන්නලා ඇයි හොරකම් කළේ කියන කාරණාව අහලා මෙන්න මේ හේතුව නිසා මේ නැති බැරිකම නිසා කියලා කරුණු දැක්වුවහම ඔහුට ඇති තරම් ධනෙ දෙනවා. ආය හොරකම් කරන්න නොහිතෙන්නම ධනෙ දෙනවා. ඔහු ධනෙන් සන්තර්පණය කරනවා. මේ ධාර්මික රජවරුන්ගේ හැටි. ඉතින් රටේ හොරහතුරු වැඩි වෙනවා නම් ඔවුන් හොරකම් කරන්නේ ඇයි කියන කාරණාව හොයලා බලන්න ඕනේ. අතීත රාජ ඍෂිවරු ගැන
කරුණු පැහැදිලි කරනකොට ඔවුන් කොහොමද රාජ්‍ය පාලනය කරලා තියෙන්නේ කියන කාරණාවල් වලින් මේ කරුණු මනාව අනාවරණය වෙනවා. ඉතින් ඒ නිසා හරියටම රාජ්‍ය පාලනය නොදන්නා පුද්ගලයා රටවැසියාට බොහෝ තාඩන පීඩන කරනවා. ඉතින් මාරයා භාග්‍යතුන් වහන්සේට සඳහන් කරන්නේ රටවැසියාට කරදරයක් නොකර රාජ්‍ය පාලනය කරන්න ධනය දෙන්න පුළුවන්. හිමාල පර්වත රාජයා තනිකරම රත්තරම් බවට පත් කරන්න පුළුවන්. ඕන තරම් මිනිස්සුන්ට එතකොට ධනය දෙන්න පුළුවන්. නමුත් ඉතින් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ හිමාල පර්වතයේ වගේ එකක් නෙමෙයි, හිමාල පර්වතයේ වගේ දෙකක් රත්තරම් බවට පත් කළා. කරදරයක් මිස සැනසීමක් නැහැ. නොසෑහීමක් මිස සෑහීමක් නැහැ කියන කාරණාව පැහැදිලි කරලා පාපී මාරයාට අවවාද කරනවා. අවවාද කරලා තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නයන් දේශනා කරන්නේ. මාරය තොප බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ තව දෙයක්. ඒ නිසා තොපගේ සිතුවිල්ල හරියන්නේ නැහැ කියලා පැහැදිලි කරනවා. පින්නතනේ නිවැරදිව රාජ්‍ය කරන්න යම් කෙනෙක් කල්පනා කරනවා නම් කොහොමද නිවැරදිව රාජ්‍ය කරන්න කියන කාරණාව දක්වමින් තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අර අත්තම්හි ජාතම්හි සුඛා සහාය කියන කාරණාව පැහැදිලි කරන්න මේ ගාථා රත්නයේ දේශනා කළේ. එහෙනම් අත්තම්හි ජාතම්හි සුඛා සහාය සම්පත් විපත් පිළිබඳව එළඹ සිටි කටයුතු. පින්නතනේ අපිට ධනය ලැබෙන වෙලාවේ අපිත් එක්ක සතුටු වෙන්න පිරිසක් ඉන්නවනම් ඒක අපිට ලොකු සැපයක් නේ. ඇති වෙලාවේ අපිත් එක්ක ඉන්නවා වගේම නැති වෙලාවෙත් අපිත් එක්ක ඉන්නවනම් ඒක ඊට වඩා සැපයක්. අත්තම්හි ජාතම්හි සුඛා සහාය. ඇති වෙලාවෙත් නැති වෙලාවෙත් සහයෝගයට පිරිසක් ඉන්නවනම් ඒක ලොකු හයියක් කියලා අපි කියන්නේ. තුට්ටි සුඛායා ඊතරී තරේන සඳහන් කරනවා සම්පත් ලැබෙන විට එය තව තවත් දියුණු කරන්න යාළුවෝ ඉන්නවනම් සැපයි. සුඛා සහායා කියන කාරණාවෙන් පැහැදිලි කරන්නේ සම්පත් ලැබෙන විට ඒක වඩා වර්ධනය කරලා දෙන්න පිරිසක් ඉන්නවනම් ඒක බොහොම සතුටක්. තුට්ටි සුඛායා තමා සතු දෙයින් සතුටු වීම. මේක ඊටාම වටින දෙයක්. තමා සතු දෙයින් සතුටු වෙන්න බැරි වුණාම අපේ හිතේ නිරන්තරයෙන් උපදින්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව ඇති වෙනවා. තෘෂ්ණාව වැඩි වෙනවා. ද්වේෂය උපදිනවා. පලිගන්න හිතෙනවා. දැන් ඒකනේ පින්නතේ එකම විදිහට පවත්වාගෙන යන ව්‍යාපාර දෙකක්. එයින් එක ව්‍යාපාරිකයෙක් මම පහු කරලා ඉහළට යන්න ගත්තාම මගේ හිතේ සතුටක් ඇති වෙනවද? අනේ ඔහුගේ පින පෙර ගොඩක් දන් දෙන්න ඇති. පෙර ගොඩක් පින් කරන්න ඇති. ඒ පෙර කරන ලද පුණ්‍ය මහිමෙන් මාව පහු කරලා ඔහු වේගෙන් ඉහළට යනවා. සාදු සාදු කියලා සතුටක් එහෙම ඇති වෙනවා. ඒ ව්‍යාපාරය කඩාවට්ටන්නේ කොහොමද කියන එක තමයි එතන ඉඳලා සැලසුම් හදන්නේ. ඒ ආයතනයේට ධනෙ ගලාගෙන එන මම්පිත් උල්පත් වහන්න බැරි වුණොත් අනවින කොඩි වින හදි හූනියම් කරන තැන කාරණාවල් වලට හෝ යොමු වෙලා කෙසේ හෝ මේ පුද්ගලයා පහලට ඇදලා දාන එක තමයි බලාපොරොත්තු බවට පත් වෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම නෙමේ. තමා සතු දෙයින් හැම වෙලාවෙම සතුටු වෙන්න.
සඳහන් කරනවා ලද දෙයින් සතුටු විය යුතුයි කියලා කියන්නේ අන්න ඒකටයි කියලා. ජීවිත සංකයන්හි ආයු ගෙවෙන කාලේ මරණාසන්න කාලේ අපට සතුට ගෙනෙන්න පින්නතුනි මොනවද? මරණයට ආසන්න යනකොට වෙනකොට අරතරන් වවාපු ඉඩම් ගැන හිතලා සතුටු හිතෙනවද? හම්බ කරපු සල්ලි මිල මුදල් ගැන හිතලා සතුටු හිතෙනවද? යාන වාහන දීපොළ ඊට කඩන් දූදරු මුණුබුරු මිනි වීඩියෝ මේ කවුරුවක් ගැන හිතලා සතුටු වෙනව නෙමෙයි. එනම් මරණය ලං වෙන්න ඔහුට සතුට ගෙනෙනව නම් සතුට ගෙනෙන්නේ මොකද්ද? තමන් කරන ලද කුසල කර්මයේ තමයි සතුට ගෙනල්ලා දෙන්නේ. මංගාව පින් තියෙනවා කියලා හිතෙනකොට ඇති වෙන සතුට කාටද පින්නතනේ මිල කරන්න පුළුවන්? ප්‍රමාණ කරන්න පුළුවන්? මේ ලෝකේ පරම ධනය කියලා සඳහන් කළේ මොකේද? සතුටට. නිබ්බානං පරමං සුඛං. මේ ලෝකේ පරම සැපේ නිවනයි. සන්තුට්ටි පරමං ධන. මේ ලෝකේ තියෙන උතුම්ම ධනය සතුටයි. එනම් මරණාසන්න කාලේ මට තියෙන සතුට මොකද්ද? මංගාව හුඟක් පින් තියෙනවා කියන එක. කෙනෙක් මරණින් මත්තේ ඒකාන්තයෙන්ම ආයෙ උපදිනවා. ඒක අපිට සැකයක් නැහැ. මරණින් පස්සේ ආයෙ උපදිනවා. උපදින්නේ කොහෙද? ඒක තමයි සැක. උපදින්නේ කොහෙද? නමුත් උපදින තැන තීරණය කරන්නේ කවුද? කෙනෙක් මැරෙනකොට කෙනෙක් මැරුණහම ඔහු නැවත උපදින්නේ කොහෙද කියලා තීරණය කරන්නේ තමන් සතු සීලය. තමන් සතු සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. එතකොට ඉපදුනාට පස්සේ ලැබෙන්න ඕන දේ තීරණය කරන්නේ දානය. සීලය උපදින තැන තීරණය කරනවා. දානය ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා. මේ ධර්මයේ හැටියට යමෙක් ළඟ තිසරණක් නැත්තම් යමෙක් ළඟ පන්සිලුත් නැත්තම් ඔහු ඒකාන්තයෙන් දුගතියකට යන්න ඉන්න කෙනෙක්. වෙනතුනේ අර අතීත කතාවක් තියෙනවා මේ දමිල දෝවාරික කියලා. දමිල දෝවාරික කියලා කියන්නේ බිලී බාන කෙනෙක්. අවුරුදු 50ක් තිස්සේම මොනවද කරලා තියෙන්නේ? බිලී බාලා. දැන් මරණසන්නයි. තමන් කරපු කර්මය හිතෙනවා. සතුටක් නැහැ. නමුත් එක දවසක් අභිඥාලාභී මහතෙරවරේ ඔහුට පිහිට වෙන්න හිතාගෙන ඔහුගේ ගෙදර එනවා. තමන් ඈතින් මේ තෙරුන් වහන්සේ ගෙදරට එන බව දකිනවා. දැකලා බිරිඳට කියනවා වසර 50 ගානක් මං තෙරුන් වහන්සේ ඇසුරු කළේ නෑ. මං පින්කම් දහම් වල යෙදුනේ නෑ. නමුත් අද තෙරුන් වහන්සේ ගෙදර එනවා. උන්වහන්සේට ආපහු යන්න කියන්න කියලා. බිරිඳ ඒ බව කියද්දිත් කියන්නේ එළියට ආවත් උන්වහන්සේ අහනවා කොහොමද උපාසකට කියලා. කොහොමද ස්වාමියාට කියලා අහනවා. ඇයි කියනවා අනේ ස්වාමීනි බොහොම අසාධ්‍ය තැනක ඉන්නේ. දැන් ගොඩක්ම අමාරුයි කියලා. රහතන් වහන්සේ නැත්නම් මේ භික්ෂුන් වහන්සේ ඇගේ අනුමැතියකුත් නැතුව ගේ ඇතුළේ ඉන්න ලෙඩාගේ අනුමැතියකුත් නැතුව උන්වහන්සේ කෙලින්ම ගෙට ගොඩ වෙනවා. ගොඩ වෙලා යනවා දමිල දෝවාරික ඉන්න තැනට. ගිහිල්ලා දමිල දෝවාරිකට කියලා දෙනවා දමිල දෝවාරික කරපු පව් ටික. පව් ටික කියලා දුන්නහම උඩ සංවේගය ඇති වෙනවා. පින්නතුනි අදත් කෙනෙක් මරණාසන්න වෙලාවේ ළඟට ගිහිල්ලා
ඔහු කරපු පව් මතක් කරලා දෙනවට කැමති වෙයිද? ඔහුගේ පවුලේ කැමතිත් නෑ. ඔහු කැමතිත් නෑ පව් ටික මතක් කරලා දෙනවට. නමුත් මේ භික්ෂුන් වහන්සේ දමිල දෝවාරික කරපු පව් ටික දෝවාරිකට මතක් කරලා දෙනවා. ඒතකොට සංවේගය උපදිනවා. ඊට පස්සේ ඒ පාපයෙන් මිදෙන්න ක්‍රමයක් තියෙනවා නම් මේ භික්ෂුන් වහන්සේ ඒ ක්‍රමය කියලා දෙනවා. ඒතර අච්චර පව් කරපු කෙනෙකුට ඒ අකුසලයෙන් වළකින ක්‍රමය කියලා දුන්නාම ඇති වෙන්නේ මොකද්ද? සතුට. මෙච්චර පව් කළා ආදීනව මේ වගේ. නමුත් ඒකට පිටුපාන ක්‍රමයකුත් මේ ලෝකේ තියෙනවා නම් දැන් තියෙන සතුටක් නෙමෙයිද? දමිල දෝවාරිකටත් ඒ සතුට තමයි ඇති වෙන්නේ. ආන් ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේ දමිල දෝවාරිකට තිසරණ සමාදන් කරනවා. දමිල දෝවාරික තිසරණ සමාදන් වෙනවා. තිසරණයෙන් පස්සේ අපි කරන්නේ පන්සිල් ගන්න එක. දෝවාරිකයට පන්සිල් දෙනවා. පින්නතුනේ ඔහුට පන්සිල් ගන්න බැරුව යනවා. සමහරලාට පළවෙනි සිල්පදේ කියන්නේ නැති. ඒත් එක්කම දිව ගැලවිලා වැටෙනවා. එතනින් එහාට ආයෙ කතා කරන්න බෑ. සිල් සමාදන් කරවන්න විදිහකුත් නැහැ. තනියම සිල් අධිෂ්ඨාන කරන්න දන්නෙත් නෑ වෙන්න ඇති. කෙසේ වෙතත් තිසරණ තමයි සමාදන් කෙරෙව්වේ. දමිල දෝවාරික මරණින් පස්සේ සුගතිය උපදිනවා. අන්තිම මොහොතේ තිසරණ සමාදන් වෙච්ච එකේ පින්. එමනම් භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙන්නේ කෙනෙක් උපදින තැන තීරණය වෙන්නේ මෙන්න මේ සීලයත් එක්ක කියලා. මේ ලෝකේ ජීවත් වෙන ලොකු කුඩා අපි සියලු දෙනා ළඟම තිබිය යුතු නිත්‍ය වූ සීලයට අපි කියන්නේ පන්සිල් කියලා. යමෙක් මේ නිත්‍ය සීලය කියන වචනයට ගරු කරනවා නම් පින්නතුනි කවදා කොතන මැරුණාම මොකද? අපි පාරේ මැරෙන්න බැරිද? අපි කන්දක් පල්ලෙහාට වැටිලා මැරෙන්න බැරිද? අපි බෝම්බයක් පුපුරලා මැරෙන්න බැරිද? අපි වෙඩි පාරකින් මැරෙන්න බැරිද? අපි කඩු පහරකින් මැරෙන්න බැරිද? අපි සර්ප දෂ්ටයකින් මැරෙන්න බැරිද? අපි වසපානය කිරිලා වස කැවිලා මැරෙන්න බැරිද? පොළු පාරකින් මැරෙන්න බැරිද? මේ ලෝකේ මැරෙන්න තියෙන හේතු කොච්චරද? ගහකට නැංගොත් වැටිලා මැරෙන්න බැරිද? බහලෙ උඩ ඉන්නකොට වැටිලා මැරෙන්න බැරිද? බාසුන් නැහැ කපරාරු කරන ගමන් පලංචියෙන් වැටිලා මැරෙන්න බැරිද? මැරෙන්න හේතුද නැත්තේ මේ ලෝකේ? නාන ගමන් ගිලිලා මැරෙන්න බැරිද? අනුභව කරන ගමන් හිර වෙලා මැරෙන්න බැරිද? නිකන් හිතලා බලන්න එදිනෙදා ජීවිතේ අපි කරන වැඩවලින් මරණයට හේතු නොවන වැඩක් මුකුත් තියනවද කියලා. අපි හැම වෙලාවෙම මරණයට හේතු වෙන කාරණාවක් එක්ක තමයි ඉන්නේ. කොයි වෙලාවෙ මරණය එයිද කියලා තමයි දන්නේ නැත්තේ. නමුත් නිත්‍ය වූ සීලය වූ පංචශීල ප්‍රතිපදාව මත අකණ්ඩව පිහිටලා නම් ඉන්නේ. මග මැරුණාම මොකද? වතුරේ මැරුණාම මොකද? නිදියහනේ මැරුණාම මොකද? පුටුව උඩ මැරුණාම මොකද? වැසිකිළිය ඇතුලේ මිය ගියත් මොකද? රෝහල් ඇඳේ මිය ගියත් මොකද? කොතන මිය ගියහම මොකද? මට තියෙනවා ලොකු සතුටක්. පූර්ණ විශ්වාසයක්. මොකද්ද? සතර පායට යන්නේ නැහැ කියලා. හේතුව මොකද්ද? සීලේ නැවති දැල නිරය දිහාට ගහගෙන ගියපු මම මේ දැලේ නතර කරගෙන ඉන්නවා. අපි සුගතිය ඉන්නේ නිරේ පැත්තට ගහගෙන යන්නේ. එළ මේ සීලේ නැමැති දැල මාව නිරේට යා නොදී රකින්න. ඒ නිසා සීලය කියලා කියන්නේ ඕනෑම මොහොතක කෙනෙකුට කල්පනා කර කර සතුටු වෙන්න තියෙන මේ ලෝකේ උසස්ම දේවල් වලින් එකක්. ඉතින් ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි
ජීවිතය අවසාන කාලෙට පින ගැන මෙනෙහි කිරීම සැපයක්. සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනං. දුක නැතිවීම සැපයයි. එහෙනම් දුක නැති වෙන්නේ කොහොමද? ජාතිය නැති තැන ජරාව නැහැ. ජාතිය නැති තැන ව්‍යාධිය නැහැ. ජාතිය නැති තැන මරණය නැහැ. ජාතිය නැති තැන ශෝකය නැහැ. උපත නැති තැන මේ මොකවත්ම නැහැ. ඒ නිසායි සඳහන් කළේ දුක්ඛස්ස පහනං සුඛං. යම් තැනක දුක නැතිද එතන තියෙන්නේ සැපයයි. සුඛා මත්තේයතා ලෝකේ. දෙවනි ගාථා රතනේ පළවෙනි පදය. සුඛා මත්තේයතා ලෝකේ. මව කෙරෙහි මනා පැවැත්ම සැපයක්. තමන්ගේ මව කෙරෙහි මනා පැවැත්ම සැපයි. මව කෙරෙහි මනා පැවැත්ම කියලා කියන්නේ අම්මා කියලා කියන්නේ ගිනි කඳක් වගේ කෙනෙක්. නමුත් අපි කතා කරන්නේ අම්මා ගිනි කඳක් වගේ කියලාද? අපි කියන්නේ කරුණාවේ උල්පත අම්මා කියලා. කරුණාව දයාව අම්මා ළඟ අඩුවක් නෑ දරුවන් පිළිබඳව. එහෙනම් එවන් අම්මට ඇයි ගිනි කඳක් කියලා කියන්නේ? අම්මා ගිනි කඳක් වගේ වෙන්නේ තමන්ගේ දරුවන්ට. ගිනි කඳකට ලං වෙන්න අපේ හිතේ උපදින්නේ මොකක්ද? බයක්ද සතුටක්ද? ගිනි කඳට ලං වෙන්න ඇති වෙන්නේ බයක්. අම්මට කිට්ටු වෙනකොටත් බය වෙන්න කියලාද මේ කියන්නේ? බය වෙන්න කියලා තමයි කියන්නේ. අම්මා ළඟට ගිහිල්ලා බය වෙන්න ඕනේ නෑ. හැබැයි අම්මා එක්ක කතා බහ කරන අතරේ මට නුරුස්නා දෙයක් අම්මගෙන් කියවුණොත් මට අනිවාර්යෙන් කේන්ති යනවා. ඒ කේන්තිය මවට වචනයක් කියාගෙනම නැගිටිනවා වෙන්න පුළුවන්. මව දිහා රවල බලාගෙනම නැගිටිනවා වෙන්න පුළුවන්. ඉන්න තැනින් නැගිටලා ළඟ තියෙන පුටුවටත් පයින් ගහලා යන මට්ටම වෙන්න පුළුවන්. ඒ පාපහර මවට ගහන්න බැරිකමටයි පුටුවට ගැහුවේ. මෙන්න මේ වාගේ ඇය පිළිබඳව ඇති කරගන්න ද්වේෂසිත අති දීර්ඝ කාලයක් මේ සංසාරේ දුක් පිනිසම පවතිනවා. අනිත් කාරණාව තමයි මව්පියෝ උඩ ඉන්නකොට මව්පියන්ට වඩා උඩින් කොහොමත් අපි ඉන්න හොඳ නෑ. මව්පියෝ බිම ඉන්නවා නම් අපට උඩ ඉන්න කොහොමත් සුදුසු නෑ. ඉතින් මේ කරුණු මව්පියෝ විසින් දරුවන්ට මනාව කියලා දීලා තියෙන්න ඕනේ. එහෙම නැති වුනහම තමයි අම්මා තමන්ගේ යෙහෙලිය බවට පත් වෙන්නේ. අම්මා යෙහෙලිය නෙමෙයි අම්මා අම්මම වෙන්න ඕනේ. පින්නතුනි මව්පියෝ ඇසුරු කරනකොට සමහර වෙලාවට දරුවන්ට නිවැරදි මඟ මව්පියන්ගෙන් කියලා දුන්නේ නැතිකොට අම්මා තාත්තා හඳුන්වනවානේ පූර්ව ආචාර්යවරු කියලා. ඒ කියන්නේ විධිමත් පාසලට යන්න කලින් ගෙදරදී ඉගෙන ගන්න දේවල් ගොඩක් අපිට තියෙනවා. ආන් ඒක කියලා දෙන්නේ අම්මා සහ තාත්තා. ආන් ඒක නිසා කියනවා මුල් ගුරුවරු, පෙර ගුරුවරු, පූර්ව ආචාර්යවරු කියලා. කොච්චර දේවල් ගෙදර කියලා දෙන්න තියෙනවද? දරුවට කියලා දෙන්න ඕනේ අම්මා කවුද කියලා. ඒ කියන්නේ දරුවා අම්මා අඳුරන්නේ නැති හින්දාද? අඳුරන නිසා තමයි ඉස්සරලා මම්මි කියලා කතා කළේ. අම්මා කවුද කියලා දෙන්න ඕනේ කියලා කියන්නේ අම්මා ඇසුරු කරන්න ඕනේ කොහොමද? අම්මගේ ගුණය කොයි වගේද? අම්මගෙන් වැඩ ගන්නවා කියන එක කොයි වගේද? අම්මට වැඩ පවරනවා කියන එක කොයි වගේද? මේ කුසල් අකුසල් දෙපක්ෂේම හරියට කියලා දීලා තිබුණේ නැත්තම් මේ දරුවෝ ලෑස්ති වෙන්නේ අපෙන්ම වැඩ ගන්නමයි. නමුත් පව් කරගන්න තරම්
සමහරට අම්මා කුස්සියේ වාඩි වෙලා උයන. දරුවෝ ගිහිල්ලා කුස්සියේ පුටුව උඩ වාඩි වෙලා අම්මගේ කරේ වාඩි වුණා වගේ. සමහර කෙනෙක් අම්මා පුටුවේ වාඩි වෙලා ඉන්නකොට ඇවිල්ලා ඉඳගන්නේ පුටුවේ ඇඳ උඩ. ඉතින් උඩින් ඉන්න එපා කියලා සඳහන් කළේ. මව්පියන්ට සැලකීම සුගතිගාමී වෙන්න හේතු වෙන තරම් මහා උදාර කුසල කර්මයක් නිසා තමයි සඳහන් කළේ සුඛා මත්තේයතා ලෝකේ මේ ලෝකේ මවට සැලකීම සැපයක්. ඒ වගේම පියාට සැලකීමත් සැපයක්. අම්මා තාත්තා කියලා කියන දෙන්නම එකටම අරගෙන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මේ දෙන්නම ගිනි කඳන් දෙකක් වගේ. ඊළඟට සඳහන් කළා සුඛා සාමඤ්ඤතා ලෝකේ කියලා. මොකද මේ සුඛා සාමඤ්ඤතා ලෝකේ කියලා කියන්නේ? වෙනදේ පැහැදිලි කරනවා සාමඤ්ඤතා සුඛා. මේ කියන්නේ මහණුන් කෙරෙහි මනා පිළිවෙත් ඇති බව සැපයයි. මහණුන් කියලා කිව්වේ පැවිද්දන්ට. මනා පිළිවෙත් ඇති බව කියන්නේ පැවිද්දා විසින් හික්මිය යුතු ක්‍රමයක් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ කියන්නේ පැවිදි ජීවිතේ රැකිය යුතු සීලයක් තියෙනවා. පැවිදි බිමට ඇතුල් කරනකොටම සමාදන් කරවන්නේ දසසිල්. එතකොට දසසිල් වල ආකාර දෙකක් තියෙනවා. ගෘහස්ත දසසීලයේ සහ ප්‍රෞජ්ඤා දසසීලයේ කියලා. ගෘහස්ත දසසීලයේ සමාදන් වෙච්ච කෙනෙකුයි ප්‍රෞජ්ඤා දසසීලයේ සමාදන් වෙන කෙනෙකුයි සමාදන් වෙන සිල්පද වර්ග දෙකක් නෙමෙයි. ඒ සිල්පද එකමයි. එහෙමනම් ගිහි දසසිල් අරගෙන ඉන්න කෙනෙක් සිවුරු පොරවගෙන දසසිල් අරගෙන ඉන්න කෙනෙකුට වඳින්න ඕනේ නැද්ද? සීලෙන් සමානයි නම්. නමුත් පින්නතුනේ අපි වඳින්නේ නැද්ද? හේතුව මොකද්ද? සාමණේර දසසීලය කියලා කියන්නේ මේ ශාසනයේ විනය කර්මයක්. ගෘහස්ත දසසීලයට වඩා සාමණේර දසසීලය ආරක්ෂා කරන එක ගොඩක් අමාරුයි. දෙකේම තියෙන එකම සිල්පද නම් කොහොමද ඒක විතරක් අමාරු වෙන්නේ? අපේ පින්නතුන් සිල් ගන්න ගියහම පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එකක් සමාදන් වෙලා ඉවර වෙලා දෙවෙනි එක සමාදන් වෙනවා. එතකොට දෙවෙනි එක කැඩුනොත් පළවෙනි එක තියෙනවා. 10න් එකක් කැඩුනොත් සිල්පද 9ක් තියෙනවා. තවත් එකක් කැඩුනොත් 8ක් තියෙනවා. තව එකක් කැඩුනොත් 7ක් තියෙනවා. මේ විදිහට එකක් කැඩුනහම අනික් ඒවා ඉතුරු වෙනවා. හැබැයි එහෙම නෙමෙයි මේ සාමණේර දසසීලය. මේ සාමණේර දසසීලයේ තියෙන්නේ පන්සිල් පදවලින් එකක් කැඩුනොත් සිල්පද 10ම කැඩෙනවා. සික්ඛාපදං සමාදියාමි කියලා එක එක නෙමේ සමාදන් කරවන්නේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං අදින්නාදානා වේරමණී සික්ඛාපදං අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං මේ විදිහට සික්ඛාපදං කියලා ගිහිල්ලා අන්තිමට තමයි කියන්නේ සමාදියාමි කියලා. ඉමානි පබ්බජ්ජා දස සික්ඛාපදානි සමාදියාමි ဒ ුතියම්පි තතියම්පි ඉමානි පබ්බජ්ජා දස සික්ඛාපදානි සමාදියාමි කියලා කියහම මේ මිටිය තුන් පාරක් ගැට ගැහුවා වගේ. මිටිය වගේ ගැට ගහලා තියෙනවා. හැබැයි වැල කැඩුන ගමන් මොකද වෙන්නේ? මිටියම වැටෙනවා. අපේ පින්නතුන්ගේ සීලය එක මිටියක් නෙමෙයි එක එක හේතු කළා වගේ. එකක් වැටුනොත් අනික් 9ම කෙලින් තියෙනවා. හැබැයි මිටියක ලනුව කැඩුනොත් මිටියම ඉහිරිලා යනවා. එහෙම තමයි සාමණේර දස සීලය තියෙන්නේ.
ඒක නිසා තමයි ගිහි දස සීලයට වඩා ප්‍රෞජා දස සීලයේ ගොඩක් අමාරුයි කියලා කියන්නේ. එහෙනම් මෙතන පැහැදිලි කරන්නේ මහණුන් කෙරෙහි මනා පිළිවෙත් ඇති බව සැපයයි. භික්ෂුන් වහන්සේලා තමන් සතු උතුම් සිල් ගුණ මනාව ආරක්ෂා කළ යුතුයමයි. හේතුව මොකද්ද? සංඝයා හොයා සපයාගෙනද වළඳන්නේ? නැහැ. දායකයා තමයි සිව්පසේ දෙන්නේ. සංඝයාට හොයා සපයාගෙන වළඳන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවද? භාග්‍යතුන් වහන්සේ කොතනවත් එහෙම දේශනා කරන්නේ නැහැ. සියල්ල අත්හැරලානේ ගිහිල්ලා තියෙන්නේ. ගෙදරින් ගිහිල්ලා තව තැනක හම්බ කරන්න නෙමෙයි කියලා තියෙන්නේ. එනිසා සංඝයා හොයා සපයාගෙන වළඳන්නේ නැහැ. සමහර අය නම් මේ කාලේ හොයා සපයාගෙන වළඳන්න කියලා සංඝයාට බනිනවා. ඒ සංඝයා කියන්නේ කවුද කියලා අඳුරන්නේ නැති හින්දා. අත්හැරලා ගියේ නැවත රැස් කරන්න නෙමෙයි. පින්නතනේ මේ කාරණාව මනාව පැහැදිලි කරනවා එක ජාතක කතාවක. ඒ ජාතක කතාවේ ඍෂිවරු දෙන්නෙක් ඉන්නවා. දෙන්නම රජවරු. එක රජ කෙනෙක් මහාන වුණා කියලා ආරංචි වෙලා අනික් රජුරු මහාන වෙනවා. දෙන්නම නුදුටු මිත්‍රයෝ දැක්කත් අඳුරන්නේ නැහැ. නමුත් ඊටාම හිතවත් නුදුටු මිත්‍රයෝ. ඉතින් ඒ නිසා පස්සේ දවසක හම්බ වෙනවා හිමාලයේදී. කරුණු දැනගන්නවා අහවලා නේද කියලා. ඉතින් බාලයි රජුරු වැඩිමහල් කෙනාට සලකනවා. දැන් ඍෂිවරුනේ. මේ හිමාලයේ ඉන්න ඍෂිවරු ලුණු ඇඹුල් හොයාගෙන කාලයකට ගමට එනවා. මේ දෙන්න ගමට ආවම මිනිස්සු පන්සලක් හදලා දීලා කිව්වා මේ පන්සලේ ඉන්න කියලා. පින්නපාතේ වැඩියහම මිනිස්සු ලුණු ටිකක් පාත්‍රයට වෙනම පූජා කරනවා. සමහර දවස් වලට නම් ලොකු ලුණු මුලක් නෙළුම් කලේ කොටාගෙන ඇවිල්ලා පූජා කරනවා. එක දවසක් අතවැසි තවුසට වැඩිපුර ලුණු හම්බුණා. ඇති ප්‍රමාණය අරගෙන ඉතුරු ටික තනකොළ පඳුරක් අස්සේ හැංගුවා ලුණු නැති දවසක ගන්න කියලා. ඒතර මේ අතවැසිකම් කරන මේ ඍෂිවරයා රජකම් කරන කාලේ ඔහුගේ ප්‍රධාන නුවර යදුන් 7ක් විශාලයි. ඔහුගේ ප්‍රධාන රාජ්‍ය මිථිලාව යදුන් 300ක් දිගයි පළලයි. ගම් 16000ක් පුරාම ඔහුගේ කෝෂ්ඨාගාර පුරවලයි තියෙන්නේ. කෝෂ්ඨාගාර කියලා කියන්නේ ගබඩා. රත්තරන් ගබඩා වෙනයි, මණික් ගබඩා වෙනයි, මුතු ගබඩා වෙනයි, රිදී ගබඩා වෙනයි, ඇඳුම් ගබඩා වෙනයි, කෑම ಜಾති තියෙන ගබඩා වෙනයි. ගම් 16000ක් තනිකරම ගබඩා. ඒ සියලු ගබඩා මේ සියලු සම්පත් වලින් පුරවලයි තියෙන්නේ. ඒ සියල්ලම අත්හැරලා දරුමල්ලොත් දාලා තමයි හිමාල වනයේ පැවිද්දට ගියේ. එතකොට අර ලුණු නැති දවසක හංගපු ලුණු ටික අරගෙන ඇවිල්ලා මහරිෂිවරයාගේ නම ගන්ධාර ඍෂිවරයාටත් ලුණු ටිකක් දෙනවා. ගන්ධාර ඍෂිවරයා අහනවා කොහෙන්ද ලුණු? අද දානෙට ලුණු පූජා කළේ නෑනේ කියලා. ස්වාමීනි ඊයේ හම්බෙච්ච එකෙන් මන් ටිකක් තියලා තිබුණා වුවමනා වුණොත් ගන්න කියලා. ආන් ඒ වෙලාවේ අහනවා මේ තමන්ගේ අතවැසි ඍෂිවරයාගෙන් යදුන් 7000ක් රාජ්‍ය ඇතුල් නුවර අත්හැරලා යදුන් 300ක් මහරාජ්‍ය අත්හැරලා ගම් 16000ක රංග්‍රිදී මුතුමැණික් පිරිච්ච කෝෂ්ඨාගාර අත්හැරලා ඒ වගේම තමන්ගේ පරිවාර සෙනග නාටක ස්ත්‍රීන් ඔක්කොම අත්හැරලා ඇවිල්ලා මහාන වෙන්න පුළුවන් වුණා නම් උඹට ලුණු ටිකක් අත්හරින්න බැරි වුණාද කියලා ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කරනවා ස්වාමීනි බැන්නට කමක් නැහැ මිනිස්සුන්ට ඔච්චර සැරට බනින්න එපා කියලා. අපිට නම් ලුණු ටිකක් අත්හරින්න බැරි වුණාද කියන එක ලොකු පහරක් නෙමෙයි. නමුත් අත්හැරලා ගිහපු උත්මයෙකුට ඒක දැඩි ප්‍රහාරයක්.
ඉතින් මේ කතාව හුඟක් දිගයි. නමුත් මේ කාරණාවෙන් කියන්නේ එවන් දෙයක්වත් රැස් කරලා තියාගන්න නුසුදුසු කෙනෙක් තමයි පැවිද්ද කියන්නේ. පැවිද්දෝ හොයා සපයාගෙන වළඳන්න පටන් ගත්තොත් දායකයෝ කාටද දන් දෙන්නේ? දායකයෝ කොහොමද පින් කරගන්නේ? ආන් ඒක තමයි මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේකට ඉඩ දීලා නැත්තේ. මේක එක හේතුවක්. අනික අපට දන් දෙන දායකයෝ අපේ නෑදෑයෝද? අම්මා තාත්තද? සහෝදර සහෝදරියෝද? මීට කලින් දැකලා තිබුණ අයද? නෑනේ. ඒතර ඒගොල්ලන්ගේ ගෙවල් වල දරුවන්ට සම්බෝල හදලා බත් දීලා තව ව්‍යංජනයක් දෙකක් තුනක් හදාගෙන දානි අරගෙන යන්නේ. නැත්නම් පින්ඩපාතයට පූජා කරන්නේ. දරුවන්ට නැති ලෙන්ගතුකමක් තියෙන නිසා නෙමෙයි. ඒක පින්නතේ ලෙන්ගතුකමට එහා ගියපු එකක්. මෙවන් උතුම් පැවිද්දන්ට දන් දුන්නාම සසර බොහෝ කාලයක් සාපිපාසාවෙන් මිදෙන්න මට පුළුවන් කියන විශ්වාසය ඇතිවයි දෙන්නේ. හැබැයි මේ විශ්වාසය තහවුරු කරන්න බැරි වුණොත් ප්‍රතිග්‍රාහකයට උපදින්න වෙන්නේ බොහොම දුක්ඛිත තැන්වල. වරක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගිනි අඟුරු ගොඩක් පෙන්නලා දුසිල්ව ඉඳගෙන දායකයන්ගේ සිව්පසේ වළඳනවට වඩා නැත්නම් දායකයෝ ගෙනල්ලා දෙන බත් ටික වළඳනවට වඩා අර ගිනි අඟුරු වළඳන එක හරි සැපයි කියලා. ගිනි අඟුරු වළඳන්න පුළුවන්ද? නමුත් ඇයි භාග්‍යතුන් වහන්සේම දේශනා කරන්නේ? ගිනි අඟුරු වළඳන්න බැරි වුණත් ගිනි අඟුරු වැළඳුවොත් මරණය සිද්ධ වෙයි. මැරෙන්න පුළුවන්. හැබැයි මැරෙන්නේ එක ආත්මයයි. ගිනි අඟුරු කෑම නිසා මැරෙන්නේ එක ජීවිතයයි. නමුත් සඳහන් කරනවා සිල් නැතුව අර බත් වළඳලා ආත්ම 100,000 ගානක් දුක් විඳින්නයි වෙන්නේ. ඒ නිසා ආත්ම 100,000 ගානක් දුක් විඳිනවද අඟුරු වළඳලා මේ ආත්මෙන් මේ ජීවිතෙම සමුගන්නවද කියලා තීරණය කරන්න කියලා අවසරයක් දෙනවා. ඉතින් දන් දෙන දායකයා දන් දෙන්නේ උතුමන්ට දන් දුන්නාම අපිට ලාභයි කියලා හිතලා. හැබැයි ඒ ලාභය බලාපොරොත්තු මුදුන්පත් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. අන්න ඒක නිසයි මෙතන සඳහන් කරන්නේ මහණුන් කෙරෙහි පිළිවෙත් ඇති බව සැපයි. එවන් උසස් ගුණ දහම් පුරන සෙල්වත් ගුණවත් උතුමන්ට දෙවි බඹුන් පවා වන්දනා කරනවා. අවසාන වශයෙන් සඳහන් කළේ බ්‍රහ්මඤ්ඤුතා සුඛා. බ්‍රහ්මඤ්ඤුතා කියලා කියන්නේ පව් බැහැර කළ උතුමෝ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා යම් කෙනෙක් සැලකිලි සත්කාර දක්වනවා නම් ඒක මොනතරම් මහත්ඵල ආනිසංසයක්ද? නිමක් නැති ආනිසංසයක් බුද්ධ ආදී මහෝත්තමයන්ට කරන උපස්ථානය. ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළට පස්සේ යම් කෙනෙක් ජීවමාන බුද්ධ සංඥාව අරමුණු කරගෙන අපි ළඟ තියෙන ගල් පිළිම වහන්සේට මැටියෙන් අඹපු පිළිම වහන්සේට නමුත් වන්දනා කරනවා නම් ජීවමාන භාග්‍යතුන් වහන්සේ ගැන අදහස තියාගෙන ඒ වන්දනාවෙන් ලැබෙන කුසලය මෙතෙකයි නිමක් නැහැ. නමුත් සඳහන් කරන්නේ කොහොමද? සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ජේතවනයේට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා ලබා ගන්න තිබුණා නම් යම් කුසලයක් අදත් මේ ගල් පිළිමෙ ළඟට මැටි වලින් හදාපු පිළිමෙ ළඟට යනකොට එදා ජේතවනාරාමේදී මට ගන්න තිබිච්ච අවස්ථාව අද මේ විහාරෙකට යනකොට ගන්න කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව ගෞරවය ගන්න කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ නෑ කියලා හිතන්නේ නැතුව අදත් ඉන්නවා වගේම සලකනවා නම් ඉන්න කාලේ ලැබුණ ආනිසංසය වගේම ආනිසංස ලැබෙනවා. ඒකයි මේ සඳහන් කරන්නේ. රහතන් පසේ බුදුරජාණන් වහන්සේලාට
රහතන් වහන්සේලාට දන් දුන්නාම ලැබෙන සැපයක් නිමක් නැහැ. ධර්මයේ පුරා මේ ගැන කියනවා. අන්න ඒක නිසා මේ කරුණු කාරණා මනාව දැනගෙන අවබෝධ කරගෙන යමෙක් ජීවත් වෙනවා නම් ඒ පුජ්‍යලයා දැහැමින් රාජ්‍ය කරන කෙනෙක්. මාරයාට කියනවා මාරය මෙන්න මේක තමයි දැහැමි රාජ්‍ය කරන පිළිවෙත. දැහැමි රාජ්‍යයක ඉන්න ඕනේ මෙන්න මෙහෙමයි කියන කාරණාව දේශනා කරලා මේ ගාථා රතනයන් දේශනා කොට වදාළා. එමනම් එයින් අපේ ජීවිතයට අරගන්න තියෙන අර්ථය එකතු කරගෙන මෙලව නිවැරදි කරගෙන පරලොව සුගතිගාමී කරගෙන සදාකාලික සුවයෙන් සැනසෙන්න අපි සියලු දෙනාටම වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.